මට දැන් කායක උරු නෑ වගේ. දැන් නම් කොණ්ඩ ටිකක් හරි ගිහිල්ලා වගේ. මේ පරිසරය දකිද්දී හරි ආසයි. ලස්සන අවුට්ෆිට් එකක් තියෙනවා. මේක අද තමයි මම try කරන්නේ. ගාන්න හොඳට තදව වෙන්න දාගත්තා. කම්මැලි මෙතන යන එක. අලුත් බර්ගර් ස්පොට් එකකට යනවා. සනයි නේද? ලංකාවේ මාසයක්ම ගත කරලා ඔන්න පටන් ගන්නවා අපේ සුපුරුදු ජීවිත. ඊයේ තමයි අපි ලංකාවේ ඉඳන් UK ආවේ. පාන්දර 3ටත් ලං වෙන්න ළඟයි අපි දෙන්න නිදා ගන්නකොට. හැබැයි මට නම් ඇහැරුණා පාන්දර 5 වගේ වෙද්දිම. මොකද ජෙට් ලැග් එක නිසා. ඒ කියන්නේ තාමත් ඇඟ වැඩ කරන්නේ ලංකාවේ වෙලාවත් එක්ක. ඉතින් මට 5 වෙද්දිම වගේ ඇහැරුණා. අර ඇඟේ අමාරුවට 3ට හොඳට නිින්ද ගියා. හැබැයි 5 වෙද්දිම මට ඇහැරුණා. ඉතින් ඕක හරියන්න දවස් දෙකක් යනවා. ඉතින් කොහොම හරි අපි දෙන්න එදා උදේම බඩු ටික අස් කරලා ගේ අස් කරන්න පටන් ගත්තා. ඉතින් කලින් දවසේ ෆ්ලයිට් ෆුඩ් නිකන් කඩ්ෂෝරු වගේත් කෑවා. හොඳට හිත පිරෙන්න රසබත් එකක් කන්න හම්බුනේ නෑ. ඉතින් මට හිතුණා කෑම ටිකක් හදලා අද දවල්ට කන්න ඕනි කියලා. ලංකාවෙන් ගෙනාව හාල්මැස්සෝ බැදුමයි කරවල බැදුමයි තිබුණා. ඉතින් මම හිතුවා හාල්මැස්සෝ තෙල් දාන්න පුළුවන් කියලා. ඔයා මේක නම් විශ්වාස කරන එකකුත් නැහැ. මම මාසෙකට කලින් ෆ්‍රිජ් එකේ දාලා ගියපු කැරට් අල ටික හොඳට තිබුණා. මාසයක් පුරාවට ඉතින් කැරට් එහෙම තියාගන්නත් බෑ. හැබැයි ෆ්‍රිජ් එකේ තිබ්බේ ඒක විතරයිනේ. මම හොඳ රස කරලත් ගියේ අලුත්ම කැරට්. ඉතින් මම ඒක හැමම ෆ්‍රිජ් එකේ තියලා තමයි ලංකාවට ගියේ. ඒ වගේම ලූණු ටිකකුත් තිබුණා. ලොකු ලූණු ගෙඩි සහ සුදු ලූණුත් තිබුණා. ඉතින් මම ඒකත් කන්සර්වේටර් එක පැත්තෙන් තියලා කමන්නේ නරක් වුණොත් පස්සේ විසි කරනවා කියලා හිතාගෙන තියලා තමයි මම ලංකාවට ගියේ. මොකද හොඳ ලූණු හොඳ කැරට් ඉතින් ඔහේ විසි කරන්න බැහැනේ. මේ පැත්තේ දෙන්න කවුරුත් ඇත්තේ නැහැ. ලංකාවේ නම් අපිට පුළුවන් එහා ගෙදරට හරි දීලා යන්න. ඉතින් මට හිතුන්නේ නෑ ඒවා විසි කරන්න. මොකද අපරාධනේ අලුත්නේ. මං ඉතින් කැරට් ටික ෆ්‍රිජ් එකේ දාලා ලූණු ටික කන්සර්වේටර් එක පැත්තෙන් තියලා කමන්නේ විසි කරන්න වුණොත් විසි කරනවා. ආවට පස්සේ කියලා හිතාගෙන ගියේ. මං හැබැයි බයේ ආවෙත් ලූණු ටික නරක් වෙලා ගඳ ගහයිද දන්නේ නෑ ගියෙත් එක්කම. ඒත්වා දන්නවද? ඒ බඩු ටිකෙන් තමයි මම අද කෑම එක හදාගත්තේ. විශ්වාස කරන්න නම් අමාරු ඇති. ඒ වුණාට ඒවා හොඳට තිබ්බා. නැත්තම් මං කොහොමද අද කෑම හදන්නේ? ඉතින් කැරට් කරි එකක් හැදුවා. හාල්මැස්සෝ තෙල් දැම්මා. ෆ්‍රෝසන් පොල් එකක් තිබුණා. භාගයක් විතර ඉතුරු වෙලා මං එකකින් සම්බෝලයක් හදාගත්තා. ඔන්න ඕක තමයි අද කෑම එක උනේ. අම්බෝ මේක නම් රසයි ඉතින්. මොකද කලින් දවසෙත් හරියට කෑමක් ඇඟට වැටුන්නේ නෑනේ. ට්‍රැවල් කළා මහන්සියනේ ඉතින්. බලන්නකෝ මේ ගහේ ලස්සන දැන්. හොඳට කොළ වැවිලා අපි ගිහිල්ලා එද්දි. අද හොඳ අවුව දවසක්. සීතලත් නෑ. ඒ හින්දා හිතුවා මේක දාන්න ඕනේ කියලා. මුලින්ම කාර් බබාව හොදන්නත් ඕනේ. හොඳටම දූවිලි. මාසයක් විතර ඉතින් ඩ්‍රයිව් කළෙත් නැහැනේ. මට දැන් කායක උරු නෑ වගේ. මම නගිද්දි ඔළුව වැදුර ඩඩං ගාලා. මොකද මේ දැන් වෙන කායි කන්නේ මාසයක් විතර ඩ්‍රයිව් කර කර හිටියේ. ටිකක් වෑන් ටයිප්. මේක නිකන් පොඩි වගේ. ඔළුවත් වදිනවා. ඒකේ ස්ටාර්ට් පවර් බටන් එක තියෙන්නේ මේ පැත්තේ. මේකේ තියෙන්නේ මේ පැත්තේ. ඉතින් දෙක පැටලෙනවා. අන් දෙක ලොකුම පැටලීම ලංකාවේදී ලයිට්ස් දාන්නේ මේ පැත්තෙන්. හරවද්දි කරද්දි එහෙම ලයිට්ස් එහෙම දාන්නේ මේ පැත්තෙන්. ඒ වුණාට මේකේ ලයිට්ස් එහෙම දාන්නේ මේ පැත්තෙන්. ඉතින් මට දෙක පැටලෙනවා. දැන් මුලින්ම ඩ්‍රයිව් කරද්දි ලංකාවේදීත් ඕක පැටලුණා. මොකද මේක කරලා ඒක කරද්දි ඒත් පැටලෙනවා. දැන් මේක කරද්දිත් මට දෙක පැටලෙනවා. හරියනවා ඉතින්. දැන් නම් කොණ්ඩ ටිකක් හරි ගිහිල්ලා වගේ මූණටම ඇලිලා නේ තිබ්බේ. දැන් නම් ටිකක් ෂේප්. අද අපි යනවා බඩු ගන්න. මොකද ගෙදර බඩු මුකුත් නැහැ. හෂාන් කායකේ බඩු ටික ආපහු දානවා. මොකද බඩු අයින් කරලා අපේ ලගේජස් ටික දාගෙනනේ ගියේ. හරිද අයියා? හරි. අපි මුලින්ම කායක චුට්ටක් හොද ගන්න යනවා. මොකද හොඳටම දූවිලි නිසා දූවිල්ලෙන් වැහිලා තිබ්බා.
ප්‍රශ්නේ දවසක් දැන් අපි කායක හොදපු හින්දා දාඩිය දැම්මා අශාන්ට මම පොඩ්ඩයි හේතුවේ ආසයි දැන් මේ ඩ්‍රයිව් කරන්න යන්න අද තමයි පළවෙනි පාරට අපි බඩු ගන්න යන්නේ ඉතින් මේ පරිසරය දකිද්දී හරි ආසයි ලස්සනයි මාසෙකට විතර පස්සේ ආපහු UK ඇවිල්ලා මේ වගේ බඩු ගන්න යන්නේ මම නම් හරිම ආසාවෙන් මේ විදියට පාර දිහා බලාගෙන යන්න සුපර් මාකට් එකෙන් බඩු ගන්න ආස හිතන දේවල් කන්න මගේ මහත්තයාත් එක්ක කලින් වගේම ලස්සන ජීවිතයක් ගත කරන්න ආපහු ඔන්න UK ආවා මම මේ ජීවිතේටත් කැමති අපි දෙන්නම තනියෙන් නම් තමයි කවුරුත් නෑ අපිට උදව්වට ඔයගොල්ලෝ දැක්කනේ ලංකාවේ ඉද්දි නම් කැම බීම හදලා දෙන්න ඕනම දෙයකට පවුලේ ළඟ ඉන්නවා හැබැයි මෙතනදී අපිට කවුරුත්ම නැහැ ඒ වුණාට අපි දෙන්න මේ ගොඩනගන ජීවිතේට මං ආසයි කවුරුත් නැතුව තනියම එක එක අභියෝග ප්‍රශ්න මේ හැම දෙයකම මුණ දෙද්දී මට හිතෙනවා අපි දෙන්න හරිම ශක්තිමත් වෙනවා කියලා තව තවත් ආදරේ වැඩි වෙනවා කියලා ඉතින් ලංකාවේ ජීවිතයට වගේම මම මේ ගෙවන අපි දෙන්නගේ තනි ජීවිතේටත් හරීම කැමති ඒක හෂානුත් කියනවා ඉතින් මාසයක්ම ලංකාවේ ගත කරලා එද්දි නිකන් හරි අමුතු හැඟීමක් තියෙනවා හරි ලස්සනයි කියලා හිතෙනවා නිකන් අලුත් රටකට ආවා වගේ හැඟීමක් තියෙනවා පළවෙනි දවස් දෙක හරි ආසාවෙන් තමයි ගත වුනේ දිග මට ඒ කැෂේ එකේ ගර්ල් කෙනෙක් හිටියේ එයා කිව්වා මේ ලස්සන අවුට්ෆිට් එකක් කිව්වා ඔයා දන්නවද අපි ගෙදර ආපු ගමම්ම මාර සතුටුයි ඒ කියන්නේ අපේ ගෙදර දැක්කම අනේ මේ අපේ ගේනේ කියලා වගේ අමුතු හැඟීමක් ආවා ඉතින් පාන්දර වුණත් හරිම සතුටු හැඟීමක් ආවා නිකන් ගෙදර ආවා වගේ හැඟීමක් ලංකාවේදී දැනෙන්නේ තවත් හැඟීමක් මෙහෙට ආවම දැනෙන්නේ තවත් හැඟීමක් කොහොම හරි මෙහි ආවමත් අපි දෙන්නටම ගෙදර කියන හැඟීම දැනෙනවා ඉතින් අපි දෙන්න ඉන්න ගෙදර මොන රටේ තිබ්බත් මං හිතන්නේ ඒ ගෙදරට ආවම මෙන්න මේ වගේ තමන්ගේ කියලා හැඟීමක් දැනේ සමහරු නම් කියනවා මට ඇහිලා තියෙනවා ඒගොල්ලන්ගේ රට තියෙන ගෙදර තමන්ගේ වගේ නෙමෙයි දැනෙන්නේ ලංකාවට ගියාම තමයි එහෙම තමන්ගේ කියලා දැනෙන්නේ කියලා. ඒ වුණාට මට නම් ඒකට එකඟ වෙන්න බෑ. මං හරිය ආසයි අපි දෙන්න මේ ගොඩනගන ජීවිතේට මේ හදාගෙන යන ගෙදරට. හෂානුත් ඉතින් එහෙමයි. අපි දෙන්න සමහර අදහස් වලින් නම් හරියට ගැලපෙනවා. ලස්සන දවසක් අද අපි යන් එළියට අද හෂාන් ඩ්‍රයිව් කරන්නේ මම මේක ටෙස්ට් කරනවා මේක අද තමයි මම try කරන්නේ බලමු මේක දාගෙන ගිහිල්ලා මේ කියන කතාව ඇත්තද කියලා මගේ අර පෙත්ත ගන්න නැතුව මට මෙතන යන්න පුළුවන් වෙයිද කියලා බෝ මේක තද මේ චූටි කොයි පැත්තටද දාන්නේ මේ තියෙන එක මේ මෙතනට සෙට් වෙන්න ඕනේ. ඒක දාබෝ ඒක තදයි ඒක අර හොඳට තද වෙන්න තියෙන්නේ. අපි දාලා බලමු මට එන්නේ නැද්ද කියලා. දාන්නේ නැතව වමනට. ඔව් අනේ මට මේවා දාන්න නැතුව යන්නම බෑ. මේවා දාන්න නැතුව නෙමෙයි මේ පෙත්ත බොන්න නැතුව යන්නම බෑ. බලමු මේක අද try කරලා. හරි එහෙම ගාන්න හොඳට තදව වෙන්න දාගත්තා. ඒක තදයි. මට ඇති තරම් වීඩියෝ ගන්න පුළුවන්. බලමු මගේ ඔළුව රිදෙයිද වමනට එයිද දන්නේ නැහැ. ඊළඟ මම ආස නැහැ මෙතන යන්න. ඒ දෝනේ. කිසි කම්මැලි මෙතන යන එක. මම ආස ඩ්‍රයිව් කර මෙහෙම යන්න. මට හිතෙන්නේ ඒ අතර දාපු කෑල්ල නම් වැඩ කරනවා වගේ මට මුකුත් අමාරුවක් ආවේ නැහැ. දැන් මම වීඩියෝස් ගන්නවා ඒ වගේ වැඩත් කළානේ. ඒ වුණාට මට කිසි අමාරුවක් ආවේ නැහැ. හැබැයි ඉතින් හරියටම කියන්න බෑ. මොකද ගොඩාක් දුර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ. දැනට නම් හොඳයි. අද අපි දෙන්න අලුත් බර්ගර් ස්පොට් එකකට යනවා. ඒක ඔයාලට කවුරු හරි රෙකමන්ඩ් කරනවද? ඔෆිස් එකේ එක්කෙනෙක් තමයි එතන රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලනවා අද ඒකේ බර්ගර්ස් කොහොමද කියලා. ඒක බර්ගර් ෂොප් එකක් නේ. බර්ගර්ස් තියෙනවා මොනවාද දන්නේ නැහැ ෆ්‍රයිස් ඔය වගේ ඇත්තේ. මම නම් උග කාලෙකින් බර්ගර් එකක් කෑවේ නැහැ. ඉතින් අද උග කාලෙකට පස්සේ මට බර්ගර් එකක් කන්න පුළුවන්. කාලා බලමු.
අනේ මම බබල් ටී එකකුත් බොන්න හරි ආසයි. ලංකාවෙන් ආවට පස්සේ පළවෙනි බබල් ටී එක ඔන්න අද try කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. අද සන්ඩේ දවසක් නිසා අපිට පාකින් හම්බුණා පාරේ. විනාඩි 7ක් වගේ තමයි අපිට ප්ලේස් එකට ඇවිදන් යන්න තියෙන්නේ. වෙදර් එක තියෙන්නේ 19-20 වගේ. ඒ වුණාට පොඩි සීතලක් තියෙනවා. අනේ ෂෝයි නේ චූටි ගඟක්. අනේ ෂෝයි අනේ ලස්සනයි නේ. හා ෂෝයි නේ. මෙතන තියෙන ඩ්‍රින්ක්ස්. එයා කිව්වා බාර් එකට එන්න කියලා. ඩිසයිඩ් කරලා. මේ ඩ්‍රින්ක්ස් තියෙනවා. අපි ලාර්ජ් කෝක් එකක් ගත්තා. බර්ගර්ස් නෙමෙයිලු මෙහෙ ටිකක් තියෙන්නේ. ටෝස්ටඩ් බ්‍රෙඩ් එකක්ලු. දැන් ආවම තමයි බලන්න වෙන්නේ ඒක මොන වගේද කියලා. හරි කෑම එක ආවා. මේක තමයි බෆ් චිකන් කියලා දෙන්නේ. සනයි නේද? හොඳයි නේ? ඔයාගේ? හා රහයි උනුයි. හොඳයි නේ? මේ මස් එක එච්චර අහුවෙන්නේ නැහැ වගේ නේ. නිකන් අර පිටි තවරලා නැහැ බැදලා තියෙන්නේ. පිටි කෑලි තමයි අහුවෙන්නේ. මේ පිටි කෑලි තමයි ගොඩක්ම තියෙන්නේ නේ. මස් කෑල්ල මදි. පූසි බර්ගර් එක නම් එච්චර හරි නෑ නේ අයියේ. මස් මදි. ඒ නිසා අපි දැන් බබල් ටී එකක් හොයාගෙන යනවා. ඒකෙන් හරි සතුටක් ලබන්න. ඉතින් ලංකාවෙන් ඇවිල්ලා මේ විදිහට තමයි පළවෙනි සතිය ගත වුනේ. අපි දෙන්න හරිම ආසාවෙන් බබල් ටී එකකුත් බීලා එදා දවස් ඉවර කළා. ආපහු ගෙදර ගිහිල්ලා ඊළඟ සතියට ලෑස්ති වෙන්න ඕනේ. එහෙනම් ආපහු දවසක හම්බෙමු. බයි.